මම චූ කරා කියලා කිව්වේ අයියා චූ කරා කියලා කිව්වේ මම මොකද කරේ විත්තරලා චූ කරා විත්තරලා right දැන් මෙහෙමයි දැන් විහිළු මල්ලේ ගම කතාවක් අහන්න ඕන දැන් ඔබට වෙච්ච සීන් එකක් කියපන් උඹ වෙච්ච සිද්ධිය කියනවා හබෝ මිනා වෙන සුපිරි විස්තරයක් කියනවා හරි කියපන් මෙච්චර ගෙවල් වල ඉඳලා නිකන් අපිට වැඩ නැතුනේ කියපන් දැන් මෙහෙම සීන් එක අපි කාලේ ඉන්නේ සෙට් එක මම කතාවක් කියන්න හරිද මේක සීරියස් මේ වෙච්චි කියන්නේ මේ ඉස්සලා කියන එක ආවෝ අකිමෝ මට වෙච්ච චොර සීන් එක උඹ හිනා වෙන්න බයි හරිද චොර සීන් එක සීන් එකට හිනා වෙනවා ඉතින් හිනා වෙන්න බලපන් උඹ කියපන් හරි මේ මේක ටොපික් මොකක්ද ටොපික් චූ කරන්න ගිහලා වෙච්ච චොර සීන් හරි හරි චොර කරන්න චූ කරන්න ගිහලා දාම මේ චොර සීන් එක මට උනේ හරිද මම කලින් වැඩ කරේ කොහෙද මේ කෑගල්ල ගුරුනා කියලා පැත්තේ හිටියේ ඊට පස්සේ ඔය අපේ ප්‍රොමෝෂන් එක කළා මචං අපි ගියා කිරිබත් කොට හරිද මම ඒතකොට වැඩ කරේ මේ ග්‍රැන්ඩන් කියලා කම්පැනි එක දන්නවනේ ඒක මචං ගෙවල් වලට ගිහිල්ලා අර අපි එක එකව හඳුන්වා දෙන එක තමයි අපි ගෙවල් වලට ගිහිල්ලා කරන්නේ හරිද ගෙවල් වලට ගිහිල්ලා බඩු හඳුන්වා දෙනවා එතකොට මචං චොර සීන් එක කියන්නේ මම හඳුන්වා දෙනවා යනවානේ මට චූපරක් සෙට් වෙනවා මචං හරිද මට තොට චූපරේ හරි හරිද චූපරක් සෙට් වෙනවා චූ දාන්න මචං හොඳම සීන් එක දැන් අපි මේ පැත්තේ නම් මචං පාරයින් එක දාන්න ඕන තරම් තැන් තියෙනවා හරිද අපි ගිය පැත්තේ මචං ගිරිපත් කොට හැමතැනම මචං ළඟ ගෙවල් තියෙනවා හරිද ඒ කියන්නේ කැලේ ගෑල්ලක් වන්ද හැමතැනම මචං ළඟ ගෙවල් තියෙන්නේ චූ කරන්න හොයනවා මචං පැය ගානක් තිස්සේ චූ කරන්න තරක් හොයනවා චූ වැඩ කරෙත් නෑ මචං මම චූ කරන්න තරක් හොයන චූ දාන්න තරක් නෑ ඔව් බඩ පැලනොත් මං බඩ පැලෙන්න ඕනේ හරිද චූ බර ඉන්න බෑ යද්දි මචං අපිත් එක්ක කොල් මම දැන් මම යද්දි මචං මාත් එක්ක කොල්ලෙක් ඉන්නවා හරිද කියන්නේ තනියම යන්නේ දෙන්න යන්නේ ඌ ගෙදරට යනවා මම ගෙදරට යනවා මම පොරට සීන් එක බඩි කියලා කියන්නේ මම ඌට කිව්වා මචං මේ මට චූ බරයි දැන් නම් මට ඉන්නම බෑ උඹ ගිහිල්ලා කතා කරපන් මම චූ කරන්න දැන් හොයනවා හරිද ඊට පස්සේ ඌ කතා කරන ගෙදර තියෙන්නේ ඒ ඌ කතා කරන ගෙදරට පාරෙන් එහා පැත්තේ ගෙදර තියෙනවා ගෙදරක් තියෙනවා වත්තේ ගෙවල් දෙකක් තියෙනවා හරිද එකක් පොඩි ගෙදරක් ඒක තමයි පැත්තම තියෙන පොඩි ගෙදර මන්දක හරිද පොඩි ගෙදරක් ඒ ගෙදරට තමයි බේබික් තියනම අල්ලලාම තව එහා පැත්තේ තට්ටු දෙකේ ගෙදරක් ඒක හදලා නැහැ හරිද උඩ තට්ටුවේ වහලවත් කිසි දෙයක් ගහලා නැහැ මම මොකද දැන් මට චූබරයිනේ මචං ඒක හදන එකක් නේ උතන්ට මොකක්වත් දෙන්නේ නැහැ නේ අර ගෙදරට ඒ හදන ගෙදරේ මචං පඩි පෙළ දෙන්නේ එළි මම මොකද කරේ ශනික පටස් කවුද ඉන්නේ කියලා පඩි පෙළ නැගලා උඩට ගිහිල්ලා ගලුවා අවුලක් නැහැ වටේ උඩට ගිහිල්ලා දුන්නා අවුලක් නැහැ චූබරයිනේ බා මම මොකද කරේ විත්තරලා චූ කරා විත්තරලා ආවන්දන සයිට් එක ගාලා රිය පිච්චි දැල්ලෝ විත්තරලා චූ කරලා මචං මම දැන් කුලක් ලොකු චූ කරන්නේ තප්පරින් ඉවරන්නේ චූ දාගෙන ඉඳිවචම් මින්න මොන එන සද්දයක් කරද කෑලි කෑ ගන්න දන්නවනේ බං යන්නේ මේ නුර චූ කරලා ඉවරදී මම සෑහලුවක් දැවලු චූ කරලා හරි මේ කෑ ගන්න සද්දයක් මම මොකද කරේ ගණන් ගත්තේ නෑ මචං අවුලන්නේ චූ කරන්නේ කරලා පස්සේ පට්ට හරිපි චූ කරලා මචං මෙන්න දැන් පල්ලෙහාට බයින් දෙද්දි මචං ඉස්සරහා ගෙදර ගෑණි කෑ ගහනවා පුත් කෑ ගහනවා හරිද කොහෙද යන්නේ අයියනුගේ ගෙවල් ලස්සරින් යන්නේ කියලා කෑ ගහනවා ඒ ගෙදර මං චූ කරපු ගෙදර ඉස්සරහා ගෙදර ගෑණි කෑ ගහනවා ඒ යහල පහල ඉන්න ගෙවල් වල උණු කෙල්ලෝයි කොහෙද ගියේ කියලා මම කියන්නද මං ගෙදර කර චූ කරන්න කියන්න බෑනේ පඩි පෙළ බා හිට දැක්කේ යට තට්ටුවේ මචං ඉන්න මැදක් තියෙනවා හදලා නැති වුණාට මචං ඒකේ මේ ටීවී එකක් තියෙනවා බඩු තියෙනවා නේද ඔක්කොම බඩු තියෙනවා හරිද මචං මං බයිද්දි මං ඩින් වුණා කියන්නේ කෑ ගහන මිනිස්සු වෙනවා ඊට පස්සේ අදන්න මිනිහෙකුත් ආවා ඊට පස්සේ අර ගෑණි කිව්වා ගෙදර ඇවිත් කරලා කෝල් කරන්න කියලා ඒ ගෙදර ගෑණි කොහෙද ගිහිල්ලා මිනිහත් කොහෙද ගිහිල්ලා අපි දන්නේ ඊට පස්සේ මේ මිනිහා මොකද කරේ ඒ ගෙදර ඇවිත් කරලා කෝල් කරා වාසනාව කියන්නේ මචං ගෙදර මිනිස්සයා ෆෝන් එක ඒ කියන්නේ ඒක ආන්සර් එක නෑ ඊට පස්සේ මම කිව්වා මෙහෙමයි දැන් මේක පට්ටු දෙක ගෙදරන්නේ මචං මිනිස්සු දැන් බලනවානේ අපිත් මොකද ටයි කෝඩ් අපිත් මචං ටයි එක දාගෙන ෂර්ට් එක ඇඳගෙන එහෙම ටයි දාලා තලිසන් දාලා මොනවද කියලා බලන්න ඔරු කියලා හිතන්නේ බං මනුන්ගේ වත්තකට ගියක් ඇතුළට ගිහිල්ලා යනවා කියන්නේ හරිද ඊට පස්සේ වෙලාවට ෆෝන් එක ආන්සර් කරේ නෑ ඊට පස්සේ කිව්වා බලන්න ආවේ නිකම්ම මම නුඩර් නැකලා බැලුවේ මොකද කියලා මොන කියලා මචං ෂේප් වෙලා නැතිනම් පොඩි පාරක් ඇතුලේ හිටියේ මේන් රෝඩ් එකට ගියා මේන් රෝඩ් එකට යද්දී වීල් පාක් එකකුත් තිබ්බා වීල් පාක් එකට පිටවසට ළමචං මමයි දැන් මාත් එක්ක හොල්ලෙක් ඉන්නනේ ඌගි දැන් අපි දෙන්නට මචං අඳුමුදු දැන් සින්තියදී වුණා උගල්ලා කොහමද බේරිලා අපි දෙන්න කතා කර කර හිටියා
ඌට මොකද අපි දැන් කතා කරලා දැන් රිච් සිද්ධ වෙන කතා කරලා ඉද්දි අපි දැන් වීල් පාක දිහා බලන් ඉන්නේ. ඒක වට්ට වීල් කාව මචං. වීල් කියලා වීල් පාක ඉස්සර නැවැත්තුවා. නැවැත්තලා ඉතින් ඊට පොල්ලට වීල් පාක එකට කතා කරා. කතා කරලා උත් ගියා. ගියාට පස්සේ මචං දැන් වීල් එකේ ආවුඩ ඇල්ල අපි දිහා බලන් තුනා දැන් අරුත් අපි දිහා බලනවා කතා කරනවා. හරිද? ඒ වීල් පාක කියලා ගිහුව කොණ්ඩේ වවාගෙන මචං මේ අමුකාරේ කයි දැල්ලේ. හරිද? මේ කතාව කියන්නේ පස්සේ දැකපුවා කියන්නේ. මේ අමුකාරේ කයි දැල්ල. ඊට පස්සේ මචං මොකද කරේ දැන් අපි දෙන්නලා දෙන්න මොකක් කරේ ගේස් එකක් තියෙනවා කියලා අරගා මචං මොකද කරේ අපි දෙන්න කතා කරා කුණුහාර පෙන් බැලලා මචං කොහෙද ගියේ කියලා හරිද ඇයි අනුන්ගේ ගෙවල් අස්සරින් ගන්නේ එහෙම මචං ඌ දැක්කම බය වෙනවා ගෙබිනවා අපි දන්නේ නැහැ අපේ ගමක් නෙමෙයිනේ බොක පිටෙන් නැදිනේ ඊට පස්සේ බොක පාරේ මචං බරක් සෙට් කරනවා ඒක දැක්කම හරිද ඌ කතා කරපු විදියට මම කිව්වා අත්තම සීන් එකට කිව්වා මෙහෙම ඇත්ත සීන් එක කියන්නේ මම චූ කරා කියලා කිව්වේ අයියා චූ කරා කියලා කිව්වේ අයියා චූවරක් ආවා චූදාන්න දරන කෙව්වා චූදාන්න දරන සිටුන්නේ අයියා මම උඩට ගියේ පස්සේ තමයි මම දැක්කේ ඒක ගෙදර එතන චූදාන්න බැරි නිසා මම බහැලා ආවා කියලා කිව්වා ඊට සුවනවා මම ඇත්තටම චූ කරේ නැද්ද කියලා හරිද මම කිව්වා අයියා චූ කරේ නෑ මම චූ කරා කියලා කියන්න බෑනේ ගෙදර අතුරට චූ කරාද කියලා මේ චූ කරා කියන ජුන්නා කවුද මේක ජුන්නා ගපුවා කොහොමද විජ්ජ ගපුවා අපේ ගවන්නේ නෙවෙයිනේ කොට එක දිහා ඩක් කරලා කාතරෙන් ගවන්නේ ඇට දෙකෙන් හරිද ඊට පස්සේ මොකද කරේ මොකද කරේ ඒ කොල්ල ඒ කාමචා වීල් පාගේ හිටපු එකට එන්න කිව්වා හරිද තවත් බය හරිද එන්න කිව්වා එන්න කියලා මූට කිව්වා බබලෙන් අපේ ගෙදර ගිහිල්ලා චූක උඩ තටුන නගර බලලා මෙයා චූ කරලා දෙනවා මූ සිද්ධිය කියලා අර උඩ චූ කරලා දෙනවා කියලා බලලා දැන් බය මුඩි මම චූ කරා හරිද දැන් මචං කොන්ක්‍රීට් නේ හදලා නැහැනේ මට හිතෙනවා මචං ඒක පේන්නේ නැහැ කියලාත් මට හිතුණා දැන් එතන වෙලා හිතෙච්ච වෙලාව කියන්නේ ඔව් එතන හිතෙනවා හරිද බරලා හරිද කොත් බඩවලස් මූ ඇව්වා මූත් ගියා ඌ යද්දි මචං ඌ කිව්වා චූ කරලා තිබ්බත් ඔය ඉවරයි කියලා එහෙමම කිව්වා හරිද බය විතරම කිව්වා මචං ඒ කියපු වචනේ දැන් මට නෑ මොකක් කලෙජ් සිද්ධිය ඒ විදිහට මෙතන ඌ කියපු විදිහට බය මචං ඌ ඉන්න විදිහට මචං ඇත්තට මොනාරි කුඩුවක මම ගහන ඇල්ලක් කොණ්ඩේ මෙහෙට ආවා කොණ්ඩේ උඹ ඇට එක් කරගෙන වෙන මොනවද කරන්නේ නැති ඊට පස්සේ මචං ඌ අරුව එව්ව ගෙදර චූ කරද කියලා බලන්න මේ ඌත් ගියා කොහෙද හරිද ඌත් කොහෙද ගියා අපි එන්න නැහැ ඊට පස්සේ මචං දැන් අපි මං ගාව තමයි මචං ඔෆිස් එකේ සල්ලි රුපියල් 15000ක් 20000ක් තියෙනවා දැන් මචං ඌගේ මූණ බැලුවාම පේනවනේ අවුල් කියලා මම මොකද කරේ මගේ පර්ස් එක ගත්තා අරගෙන මං ගාව තිබ්බ සල්ලි ටික ඔක්කොම දුන්නා අර කොල්ලට පර්ස් එක දාගන්න කියලා දීලා අරුන් පේන්නත් නෑනේ අරුව යවුවා මට දුවන්නත් බෑනේ අපේ ගමන් නෙමෙයි දැකලා එළවුවොත් වීල් එක කරේ අපි කොයි කියලා දුවන්නද අපේ පැත්ත අපි දන්නෙත් නෑනේ ඊට පස්සේ මම අපර කරලා මොකද කරේ කොල්ලව යවුවා මම රුපියල් 100ක් තියාගත්තා මට බස් එකෙන් දැන් මේ කේස් එක කුටි ගාලා හරි මොකක් හරි හදිස්සියක් වුණොත් බස් එකේ යන්න කාඩ් එක දාගන්න රුපියල් 100ක් මම තියාගත්තා හදිස්සිය කොල්ලක් කරේ ගන්න ඕන කියලා කොල්ලා යවලා මම පාරේ හිටගෙන ඉන්නවා මචං වීල් පාක්කේ පාරා ඉඳලා අද්දේ මම හිටගෙන ඉන්නවා ටික නෑ මොනේ ලාක්කෙද ඊට පස්සේ ගෙදරට යවුවනේ මචං ඩයල් ඌවා බලලා ඌ ඉස්සරහලා මම බිත්තේ ඉවරයි හරිද මං හිතුවා හරි කපනවා තමයි කියලා මුස්ලිම් කාරෙක් කරගෙන කොරණේ හරිද කපනවා ඊට පස්සේ මොකද කරේ කීප එකක් ගියා අරුන්නේ ඌ පාරෙන් එහා පැත්තේ තියෙනවා පොඩි මචං තහඩු උඩට ගහලා ටෙන්ට් එකකින් මේ පොඩි වට කර පොඩි කොටුවක් තියෙනවා හරිද ඕක අපිට මේක ගියා මම මොකද කරේ දැන් මම දුවට නෙමෙයි මං හිටියා ඉන්නවා ටිකක් කරේ යද්දි මොකද කපාරට ඇවිල්ලා මට එන්න කියලා කතා කරා හරිද මට එන්න කියලා කතා කරලා පස්සේ මමත් මොකද කරේ ගියා බය වෙලා ඉන්නේ කොට වට කරලා මම කිව්වා නේද බයනේ බයෝ මේකට වට ඉන්න හරිද හරි ඔක්කොම මම ගියා හරිද ගියාට පස්සේ මචං ඒක ඇතුලේ පොඩි එක 3-4 දෙනෙක් ඉන්නවා යද්දි මචං දාන්න දිනවා අම්බේ නේරුම් ගත්තද මොකද වෙන්නේ කට්ටිය දාන්න දිනවා හොඳම සීන් එක කියන්නේ නිකන් නෙමෙයි උන් ඔට්ටුවට දාන්න දිනවා පස්සේ මේ දැනගත්තු සීන් එක අර ඩයල් එක ඉන්නවනේ ඌ වීල් පාකේ ඩයල් එක ඌ මචං උට වීල් ගන්න නැහැ ඌ වීල් පදින්නේ ඌ කරන්නේ මචං අර වීල් පාකේට එනේ උන් එක්ක ඔට්ටුවට දාන්න දිනවා මේක තමයි උගේ ජොබ් එක උගෙම ගහනවා දෙනවා හරිද ගෙවක් ගහනවා කියන්නේ කො බලන් ඉඳි දාලා ඌ ඔක්කොම දෙනවා එනේ එක එක්කෙනවා පෙරදෙනවා ඌ නැගිටිනවා තව එකෙක් එක්කෙනවා මම මොන කතා කරන්නේ එන්නේ කිව්වා මම අද්දේ වද කරන්නේ මොකද හිටින්න ඉන්නවා ටයි එකක් දාගෙන මොකද මේකයි අදලා හිටගෙන ඉන්නවද එනේ එක සල්ලි දීලා අර එකපාරක් එකෙක්ට පෙරදුනා අනිත් ඔක්කොම සල්ලි දෙනවා මුන් 5000ක් විතර දෙන්නවා මචං අර වැදිනේ කවුල නේද අවුලනේ
ඉන්නවා ඊට පස්සේ මොකක්ද මුජු කරගත්තා. ප්‍රමිකම් ඉඳලා දැන් එකපාරට. ඔව් නිකන් ඒක මචං නෝමල් එකේ. ඊට පස්සේ දැන් මටත් ඕනේ බේරෙන්නේ. හරි මම නෝමල් එක කිව්වා. අයියා මෙහෙමයි ගොඩක් කියලා ඉඳලා චූබරේ හිටියේ. මට චූ දාන්න ගන්නත් තිබ්බේ නැහැ. අයියා කොල්ලෙක් නේ හින්දා මම කියන්නේ මේ එහෙනම් මම අයියා චූ දැම්මා. ඇත්තටම මම චූ දැම්මා. ඊට පස්සේ මම මොකද කිව්වේ? හරිද? අවුලක් නැහැ. ඊට පස්සේ මම ටිකක් වෙලා ඉඳලා ආනවා. එහෙනම් හොදපන් කිව්වා. හොදන්න පුළුවන් කියලා. හරි ඉතින් මගේ වැරද්ද දැන් බේරෙන්න මට හොදන්න බෑ කියන්නත් දැන් මේක. තව එහෙනම් මොකක් කියලා අවුලු කම්පා වෙන්නොත් මචං මොකක් හරි කරගන්න පුළුවන්. මං කිව්වා හරි අයියා මම එහෙනම් හොදන්න. මං කිව්වා හරි අයියා එහෙනම් අයියා හොදන්න කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අවුලන්නේ. ඉංගෝලයි. හොදන්න. එහෙනම් ගෙදර යන්න. ඌ කරා ඌ දාංගල්ල මුඩ මුකේ අරවන්න ඌ අපේ දීලා මුට වැඩ ජුන්ට අනිවාර්ය ඊරියට්ලා තියෙන්නේ බය වෙලා බාහිලා හිටියේ මචං වෙලාවට මු යන්න කියලා කිව්වා ඊට පස්සේ ඕක තමයි මචං චූ කරන්න කියලා වෙච්ච සී මු ජුන්ට යන්න ආසාව අත්තර ගත්තා තව සීන් එකක් කියන්නේ චූ කරන්න ගිහිල්ලා වෙච්ච සීන් එක. හැබැයි මේක දිගේ කතාවක් නෙමෙයි පොඩි සීන් එකක්. අපිට දැකපු සීන් එකක්. ආයෙත් නැත්නම් පයවුලා නෙමෙයි. මේකත් ෆීල්ඩ් එකේ යනවා. හරිද? කෙවල් ගහන්නේ. දිවහිනවා මචං. සාමාන්‍යයෙන් ලොකුම හයියෙන් නෙමෙයි. සාමාන්‍ය වහිනවා. වහින්දි මචං මේකෙත් ළඟ කෙවල්. වෙලා මචං එකමාරට දෙකට විතරයි. හරිද? එකමාර දෙක. හරිද? වහින්දි දැන් මම මොකද කරන්නේ දැස් කවුරුත් එන්නේ නැහැ එළියටත් කවුරුත් වැඩි වහින්නේ නේ මචං ගහින වෙලාවේ පොඩි වංගුවක් තියෙනවා හරිද ගෙවල් ළඟ තියෙනවා වංගුවක් තියෙන මම මොකද කරේ වංගුවේ පාරයින ගිහලා මචං දැන් වැස්සේ දෙමෙද චූ කරනවා ආතල්ලේ චූ කරනවා චූ කරේ වංගුවේ ඉන්න මචං දෙපැත්තෙන් කවුරු හරි ආවොත් ළඟට යනකම් පේන්නේ හරිද වංගුවේ හරිද චූ කර ඉද්දි මචං සුදු ගවමක් කනගෙන ඉස්කෝලේ කෙල්ලෙක් කරනවා ගියා ආනාලේ එන්නකෝ අවුලන්නේ සුදු ගවමක් කනගෙන කෙල්ලෙක් එනවා හරිද මචං එන්නේ ළඟ ආය මම ගිහිල්ලා ජුන්ට ඇතුළට දාගන්නද උඩ ඈත පේනවා කියන එක කැයික මට පේනවා තොඩුනේ කොහොම ඇතුළට දාගන්නද චූ කර හිටියලා කරනවානේ කෙල්ල ගියා දැක්කේ මේ ලොකු කිරුවක් දන්නේ මුක එද්දි සුදු ගවමක් කනගෙන අපි දැක්කේ මාන කතාවක් අපගේ හොල්මා කියන දෙන්නේ විලා ඉස්කෝලේ නෑ සුදු ගවමක් කන කෙල්ලෝ කියන හිටපන් චූ කරන කොච්චර ඕදාපා ආයි චූක නතර කරගන්න නෑ මචං දවල් දාලා දෙන්නේ දවල් ඉරලා කෙනා රේල් විතර නවල සීන් නතර කරගන්න ඔය චූ කරන්න ගිහිල්ලා වෙන වෙච්ච සීන් කොහොමද චූ කරලා තියෙන හොඳටම ඕමලා ඔය චූ කරන සම්බන්ධ අපේ අම්මා වගේ සිද්ධි ගොඩක් වෙලා තියෙනවා මේ කියන්නේ ඉස්සරහට කතා කරමු වෙච්ච සිද්ධි තියෙනවා බරතෝකයක් මගේ එක්ස්පීරියන්ස් හැබැයි චොරේ වුණා බෝතලයක් ගේන්න නිකන් අර චොර සීන් තියෙනවා කතා කරන්න තියෙන්නේ කියන්න ආමරේ වල වාඩි ගන්නවා